Hi guys, අයිබෝන් කියලා පිළිගන්නවා US අපි channel එකට. ඔයගොල්ලොන්ට පොඩි කාරණා දෙකක් කියන්න තමයි වීඩියෝ එක කරන්න හිතුවේ green card එක සම්බන්ධව. එකක් තමයි green card එකේ මේ පාර ගොඩක් වෙලාවට අපිට passport එක ඕන වෙන එකක් නැහැ කියලා ගොඩක් YouTube channel වල internationally share වෙලා තියෙන subscribers ලා ඉන්න YouTube channel වල explain කරලා තියෙනවා. ඒකම ගොඩාක් sites වල කියලා තියෙනවා මේ පාර passport එක අවශ්‍ය වෙන එකක් නැහැ. හැබැයි ඒක ඒගොල්ලෝ ඊළඟ අවුරුද්දේ ඉඳන් එන අවුරුද්දේ ඉඳන් ඒක mandatory එකක් වෙයි කියලා. අනිත් කාරණේ තමයි federal register එක අනුව දැන් government එකෙන් $1 fee එකක් application එකට application එක submit කරනකොට charge කරන්න ගිහපු එක ඒක පබ්ලිෂ් කරේ සැප්තැම්බර් 16 සැප්තැම්බර් 16 පබ්ලිෂ් කළා. ඒගොල්ලෝ ඒ ෆෙඩරල් රෙජිස්ටර් එකේ කියලා තියෙනවා මාසයක් ඇතුළත තමයි හරියට මාසෙකින් තමයි ඒගොල්ලෝ ඉම්ප්ලිමන්ට් කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ කියන්නේ මේක පබ්ලිෂ් කළාම හරියට මාසෙකින් ඒගොල්ලෝ ඒක ඉම්ප්ලිමන්ට් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ කියන්නේ දැන් මේ එක්ස්ප්ලেইন කරලා තියච්ච විදිහට සයිට්ස් කීපයක සහ ගොඩක් වෙබ්සයිට්ස් වල එක්ස්ප්ලেইন කරලා තියෙන විදිහට අපිට කියලා තිබුණේ $1 fee එක නිසා තමයි මේක ඩිලේ වෙන්නේ. ඒකම government shutdown එකක් තියෙනවා. ඒකත් බලපානවා. ඔය වගේ කාරණා ටිකක් නේ තිබුණේ. දැන් කියන හැටියට මම මේ අද තමයි ඒක හරියටම මම ආයි රීඩ් කරා go through කරා ෆෙඩරල් රෙජිස්ටර් එක සැප්තැම්බර් 16 වෙනිදා එක. ඒකේ මට එක තැනක අහුණා හරියට මාසෙකින් ඒගොල්ලෝ ඉම්ප්ලිමන්ට් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. එතකොට අපි දැන් සැප්තැම්බර් 16 ඉඳන් අද මම මේ කතා කරන්නේ ඔක්තෝබර් 15. එතකොට ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්නේ ගොඩක් වෙලාවට ඔක්තෝබර් 15 වෙන් පස්සේ. ගොඩක් වෙලාවට හෙට, ඒ කියන්නේ ඔක්තෝබර් 15 පහුවෙලා ඔක්තෝබර් 16 මේක ඕපන් වෙන්න ඕනි. ඒක හරියට කියන්න බෑ. මම මේ සම්බන්ධව තමයි කියන්න ගත්තේ. ඔයගොල්ලෝ කරන්න තියෙන රිසර්ච් ටික කරගෙන කොහොමද මේක ඇප්ලයි කරන්නේ, මොනවද අපි කරගන්න ඕන කියන ටික කරගෙන රෙඩි වෙලා ඉන්න. හරියටම කියන්න බෑ. මොකද ගවර්න්මන්ට් ෂට්ඩවුන් එක තාම ඉවර නැහැ. ඒකත් යන නිසා ඔයගොල්ලෝ රෙඩි වෙලා ඉන්න green card එක ඕපන් වුණු ගමන් මේකට ඇප්ලයි කරන්න. $1 fee එකයි $1 fee එක නිසා තමයි මේක ඩිලේ වෙන්නේ කියලා තියෙන්නේ. ඒකම $1 fee එක ගැන පබ්ලිෂ් කළා. ඒ $1 fee එකට සිස්ටම් අප්ඩේට් කරගෙන සිස්ටම් හදාගෙන හරියට මාසෙකින් ඒගොල්ලෝ ඉම්ප්ලිමන්ට් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි ෆෙඩරල් රෙජිස්ටර් එකේ සැප්තැම්බර් 16 2025 පබ්ලිෂ් කරලා තිබිච්ච එකේ සඳහන්ලා තියෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින් කොහොමත් 2027 ඇප්ලිකේෂන් ඕපන් වෙයි කියලා. මොකද දැන් ගොඩක් කට්ටිය බලාගෙන ඉන්නවා. අපි විතර නෙවෙයි ලෝකෙ හැමෝම බලාගෙන ඉන්නවා. ඉතින් රෙඩි වෙලා ඉන්න, බලාගෙන ඉන්න කවද්ද ඕපන් වෙන්නේ කියලා වෙබ්සයිට් එකට ගිහින් නිතරම චෙක් කරන්න. අපිට හම්බෙන අප්ඩේට් එකක් අපි ඔයගොල්ලොන්ට ඉක්මනට දෙන්න. ඉතින් ඔයගොල්ලොන්ගේ ඇමරිකානු සීනේ සබෑ කරගන්න, ඇප්ලයි කරන්න green card එකට රෙඩි වෙලා ඉන්න. අපි අප්ඩේට් එකක් ආපු ගමන් දෙන්න. මට මේ කියන්න ඕන කාරණා දෙක තමයි ওই දෙක. එහෙනම් මතකතු අපේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාගේ යාළුවන්ට නෑදෑයන්ට හැමෝටම කියන්න අපේ channel එක ගැන. අපි ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා මේ වගේ ඔයගොල්ලොන්ට වැදගත් වීඩියෝස් අරගෙන එන්න. එහෙනම් ජය වේවා.